हाई फ्रेंड्स මේ මං ගොඩක් අර Facebook එකේ තමයි ගොඩක් වීඩියෝ කරේ. දැන් මං හිතුවා මගේ YouTube channel එකටත් මේ වීඩියෝ ටික දාන්න ඕන කියලා. මේ මං දැන් අද කතා කරන්න හිතුවේ මේ ලංකාවේ ඔයගොල්ලෝ දන්නව නේද දවසට ඇක්සිඩන්ට් වල මිනිස්සු මැරෙනවනේ 8ක් විතර. ඒක ලොකු ගාණක් ඉතින්. UK වල මම හිතන්නේ මිනිස්සු මැරෙනවා. යනමුත් UK වල ජනගහනය ලංකාවට වඩා 3 ගුණයක් වැඩිනේ. ලංකාවේ 20 මිලියන් ඉන්නවා ජනගහනය, UK වල ඉන්නවා 60 මිලියන්. එතකොට මේ මිලියන් ගානට සාපේක්ෂව UK වල ජනගහනයට සාපේක්ෂව මරණ ගානක් තියෙනවා. මම ඒක නෙහුවේ නෑ. නමුත් ලංකාවේ ඒ ගාන වැඩි ඉතින්. හරිද? ඒ වැඩි එකට ගොඩාක් බලපානවා ඉතින් මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම, ආර්ථික ප්‍රශ්න. ඒකේ උදාහරණයක් කියන්නකෝ. දැන් බස් එකක් යනවා. ඒ බස් එක වෙලාවට එයාට ඕන වෙලාවට ගියේ නැත්නම් එයාට බස් එකට මිනිස්සු එන්නේ නෑ. ලෝඩ් එක මදි. එතකොට දවසේ ඉන්කම් එක මදි. ඒ නිසා ඒගොල්ලෝ වේගින් යනවා ඉතින්. ඒ හින්දා රථවාහන අනතුරු අඩු කරන එකට නම් අනිවාර්යෙන් මේ ඒ මිනිස්සුන්ගේ ආකල්ප විනය හදලා කරන්න කල් යනවා. හරිද? ඒකට ලොකු කාලයක් ගත වෙනවා කරන්න. එතකොට මේ UK වගේ දියුණු රටවල කරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ආකල්ප වලට වඩා මේ දඬුවම බරපතලයි. UK වල ගොඩාක් වෙලාවට අනතුරක් වුණාන් පස්සේ ඒකට ඉන්ෂුරන්ස් නැත්තම් රෝඩ් ටැක්ස් එක නැත්තම් MOT නැත්තම් බරපතල විදිහට දඩ ගහනවා. ලොකු දඩ ගහන්නේ UK වල. අය ලංකාව වගේ පොඩි දඩ නෙවෙයි ගහන්නේ. ඉතින් ලොකු දඩයක් ගහනවා. ඒ නිසා UK වල මම හිතන්නේ ඇක්සිඩන්ට් අඩු කරලා තියෙන්නෙම මේ නීති වලින්. හරිද? මේ නීති වලින් තමයි ඇක්සිඩන්ට් අඩු කරලා තියෙන්නේ. එතකොට ලංකාවෙත් එහෙනම් මේ සිද්ධිය බරපතල නිසා අනිවාර්යයෙන්ම නීති වලින් තමයි මේක කරන්න ඕනේ ඉස්සෙල්ලා. නීති වලින් කාලයක් කරගෙන යනකොට ලොකු දඩ, සිර දඬුවම් වගේ දේවල් කරගෙන යනකොට මේ ඇක්සිඩන්ට් මෙහෙම අඩු කරගන්න පුළුවන් ඉතින්. හරිද? දැන් මම දැන් කතා කරන්න හිතුවේ ඔයගොල්ලෝ දන්නව නේද ලංකාවේ තියෙනවා නේද දුම් පරීක්ෂණයක්. මගේ පුද්ගලික අදහස නම් දුම් පරීක්ෂණ කියලා කියන්නේ තනිකර බොරුවක්. ඒක තේරුමක් නැහැ. හරිද? දැන් එහෙම කිව්වන් පස්සේ සමහර පරිසරවේදී මගෙත් එක්ක තරහ වෙන්න පුළුවන්. නෑ දුම් පරීක්ෂණයේ හින්දා එමිෂන් එක අපි හිතමු දැන් කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් තිබුණොත් එම සල්ෆර් ඩයොක්සයිඩ් හරි මොන හරි විස වායු පරිසරයට එන එක ඇත්ත. හරිද? ඒක හරහා පරිසරය ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් ඒ ලංකාවේ තියෙන දුම් පරීක්ෂණයේ හින්දා අනතුරු අඩු කරගන්නවා කියන එක නම් මහා බොරුවක්. හරිද? ඔය දුම් පරීක්ෂණ හරහා වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? වෙලා තියෙන්නේ ඔක ඉස්සර ගෙනාපු ආණ්ඩු තමන්ගේ පුද්ගලික හෙංචයියන්ට ඔය බලපත්‍රයක් දීලා ආදායමක් ගන්න හදපු ක්‍රමයක් තමයි ඕක. හරිද? එහෙම නැතුව පරිසරය ඒ කියන්නේ මේ විස වායු පරිසරයට එක්වීම මත මේ දේ කරා නම් ඒක හොඳයි. හරිද? නමුත් දැන් මම කතා කරන්නේ ලංකාවේ අනතුරු අඩු කරගන්න කියන්නේ මම කතා කරන්නේ දැන්. ඉතින් එහෙම බලනකොට මේ දුම් පරීක්ෂණ කියන එක තේරුම් නැහැ. මම සරල උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ දන්නව නේද ලංකාවේ තියෙනව නේද යෝග්‍යතා සහතිකයක් වාහන වලට. නෑ ඒක තියෙන වාහන වලට නෙමෙයි. ඒක තියෙන බස් වලට. හරිද? ඕනෑම බස් එකක් දුවනකොට ළඟම තියෙන CTB එකෙන් ආණ්ඩුවේ ඩිපෝවෙන් ගන්න ඕනේ මේ ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවෙන් ගන්න ඕන ඒ සාතිකය ගන්න ඕන. හරිද? ඒක බස් වලට තියෙන්නේ. ඒක මාර වැදගත්. හරිද? ඒ කියන්නේ ඕකට ඔය ලංකාවේ යෝග්‍යතා සාතිකයට සමාන එකක් තියෙනවා UK වල. ඒකට කියන්නේ MOT කියලා. හරිද? MOT පරීක්ෂණය හැම වාහනයක්ම හැම අවුරුද්දකම කරන්න ඕනි. හරිද? ඒක ලංකාවේ කරනවා තමයි බස් වලට කරන එක ඇත්ත. හරිද? ඒ MOT පරීක්ෂණයේදී UK වල ලංකාවෙත් අනිවාර්යයෙන්ම වාහනේ ටයර් බලනවා, ගියර් පද්ධතිය, එමිෂන් එක ඔය දුම් පරීක්ෂණ MOT එක ඇතුළේ තියෙනවා. හරිද? එමිෂන් එක බලනවා, ඒතර වාහන වෙන අඩුපාඩු බලනවා, සිග්නල් ලයිට්ස් හැමදේම චෙක් කරනවා. හරිද? චෙක් කරලා පරීක්ෂණයක් UK වලින් සාතිකයක් දෙනවා. ඒ සාතිකය ආණ්ඩුවේ වෙබ්සයිට් එකට ලින්ක් කරලා තියෙන්නේ. අපි හිතමු දැන් UK ආණ්ඩුවේ ලංකාවේ RME එක වගේ UK ආණ්ඩුවේ තියෙනවා DVLA කියලා ආයතනයක්. ඒක වාහන පාලනය කරන. ඉතින් ඒකේ ඩේටාබේස් එකේ රෙකෝඩ් වෙනවා ඒක. ඒතකොට අපි දැන් ඊළඟ අවුරුද්දේ අපේ MOT එක නැත්තම් අපිට වාහනේ පාරට දාන්න බෑ. ඒතකොට අපි අනිවාර්යයෙන්ම ගිහලා MOT එක වාහනේ හදාගෙන ඕනේ පාරට දාන්න. හරිද? ඒක හරහා ඇක්සිඩන්ට් අඩු කරලා මාර විදිහට ඇක්සිඩන්ට් UK අඩු කරලා තියෙනවා ඒ MOT පරීක්ෂණය හින්දා. ඒ හින්දා ලංකාවෙත් ওই දුම් පරීක්ෂණ කරන ආයතන ඔක්කොම වහලා දාලා හරිද? ලංකාවේ වහලා දාලා ළඟම තියෙන CTB ඩිපෝ එකට දෙන්න ඕනේ යෝග්‍යතා සාතිකය ගන්න කියලා හැම වාහනයකටම කාර්, වෑන්, මෝටර් බයිසිකල් හැම එකටම දෙන්න ඕන ඒ MOT වාර්තාව CTB එකෙන් ගන්න කියලා. ඒතර ඔයගොල්ලෝ හිතේ ඇයි මේක CTB එකට දෙන්නේ කියලා. හරිද? CTB එකට දෙන්නකොට මම දහස් කරන්නේ ඔක ලංකාවේ UK නම් පුද්ගලික රාජ්‍යවලින් කරනවා. UK වල MOT එක අපි ගන්නේ
ඒ පුද්ගලික ගරාජස් තමයි ගන්න. ඒතර මේ පුද්ගලික ගරාජස් ආණ්ඩුවට බැඳලා ඉන්නවා මේ හොරයක් බොරුවක් කරන්නේ නැහැ කියලා. හොර කරන්න ඇති. ඉතින් හොරයක් බොරුවක් කරන්න කියලා බැඳලා ඉන්නවා මේ UK තියෙන ගරාජස්. ලංකාවේ කරන්න බෑනේ. ලංකාවේ පුද්ගල ගරාජ් එක දුන්නම අනිවාර්යයෙන්ම තම තමන් හිතවත් අයට ඔක හොරට දාලා දෙනවනේ. ඔක ආණ්ඩුවට අල්ල ට්‍රැක් කරන්න ක්‍රමයක්වත් ලංකාවේ නෑනේ. ඒ නිසා මම හිතන්නේ ඉනිෂියලි මූලිකව මේ ලංකාවේ මේ MOT පරීක්ෂණය ඒ යෝග්‍යතා සහතිකය හැම වහනකට දෙන්න ඕන CTB එක හරහා. හරිද? ඒක දීලා බැලුවා නම් බලත හැකි මේ ඇක්සිඩන්ට් අඩු වෙන විදිහ. මොකද ලංකාවේ ගොඩක් ඇක්සිඩන්ට් වෙන එකට වාහනේ දැන් MOT එක ඇත්තටම හොයන්නේ මේ මෙකැනිකල් වාහනේ තියෙන ප්‍රශ්නම හොයන්නේ MOT එකේදී. එතකොට ලංකාවේ ඔය ඇක්සිඩන්ට් ගොඩක් වෙන දවසකට මැරෙන එකට වාහනේ අඩුපාඩු බලපානවානේ. වාහනේ බ්‍රේක් බලපානවා, ටයර් බලපානවා. හරිද? ඒ වගේ සිග්නල් ලයිට් බලපානවා. ඒ බලපානවනේ. එතකොට මේ MOT කරා ලංකාවේ ඒ පරීක්ෂණය කළ සහතිකය තියෙනවා නම් ඒකෙන් ලොකු වාසියක් වෙයි අනතුරු අඩු කරගන්න. ඒක තමයි මට කියන්න ඕනේ. තව ලංකාවේ අනතුරු අඩු කරන ක්‍රම මගේ හිතේ ගොඩක් තියෙනවා. UK වලට සාපේක්ෂව මම UK දකින්නවනේ. මම UK ඩ්‍රයිව් කරනවා. ඒතර මම ඒවත් ඉස්සරහට දාන්නම්. ඒ හින්දා පොඩ්ඩක් හැමෝම දැනුවත් වෙලා මේක අපි ආණ්ඩුවට බල කරලා කොහොම හරි MOT සහතිකය අපි ලංකාවට ගන්න ඕනේ. හරි? ඒක තමයි මේ වීඩියෝ එක අරමුණ ඈ. ඕකේ ජය වේවා.